රුවන්වැලි සෑය ගාවට ජයශ්‍රී මහා බෝධිය ගාවට පූජා කරන කිරි ආහාර. කිරි ආහාර පූජා කරන්නේ කොහොමද? මෙන්න මේ වගේ චූටි මැටි හුණ්ඩු වල. අපේ උපාසකම්මල මොකද කරන්නේ? මේ කොළඹ ඉඳලා බස් අරගෙන කුරුඳු දර හොයාගෙන සුදු හඳුන් දර හොයාගෙන අමුඩ ගහගෙන බස් හොයාගෙන ස්ථාන නවතින තැන් හොයාගෙන ගිහිල්ලා පාන්දර දෙකට විතර නැගිටලා කෙදිරි ගාලා පොල් මිරිකලා කිරි අරගෙන කිරි මොනවද කිරිබත් හදලා දැන් බෙදන මොකටද? අර හුණ්ඩුවට. දැන් ඕක අත දාන්න පුළුවන්ද බුදුහාමුදුරන්ට? බෑ. කාටද මේක කරන්නේ? ඇයි මෙහෙම බොරුව? පින්වන්නේ ඊළඟට මොකද කරන්නේ? උපාසකම්මලට මේකට දාන්න බෑනේ. දාන්න බැරි නිසා මොකද කරන්නේ? දාලා තලනවා. හරි? ඇයි එයාගේ ටික ඔක්කොම මේකට බෙදා ගන්නත් ඕන. දාලා තලනවා. තලලා මෙහෙම කරලා අල්ලලා එයාගේ අතේ තියෙන ඉන්දුලුයි හොට්ටුයි ඔක්කොමත් එක මේක තලනවා. තලලා මෙහෙම කරලා හදනවා මොකද්ද? නගස් කඳු වැටිය වගේ මේක උස්සන උඩට උස්සලා ඒක උඩින් තියෙන මොනවද? කජු කෑලි 5යි මල් පෙත්ත වගේ. ඊට පස්සේ මුද්ද රස් පලං 4යි. මේක තියලා වෙලා මොකද කරන්නේ? දානවා මීපැණි ටිකකුත් දාලා වෙලා මොකද කරන්නේ? අර කහ පාට රෙද්දෙන් වහනවා. මොකද්ද? වැහුම් කඩෙන් වහනවා. වැහුම් කඩෙන් වහලි වෙලා මොකද කරන්නේ? යටින් අල්ල ගන්නවා ග්‍රෙනේඩ් බෝම්බේ වගේ. දැන් යනවා සුජාතාව වගේ කිරිපිණි පූජා කරන වන. හරිද? ගිහිල්ලා මොකද කරන්නේ? දැන් රෙද්ද දිගාරිනවා. දිගාරිනකොට කජු කෑලි ටක ගාලා බිම. ඊළඟට මීපැණි වල බත්තට ඇලිලා ඔක්කොම බත්තට මේකේ. හරිද? අනේ ඇත්තටම බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලාවත් මේ උන්ට දැනිලා නැද ඊයනේ. දැන් බුදුහාමුදුරුවෝ නෙවෙයි මේ පොඩි හාමුදුරුවෝ ආවත් ඔය වගේ මල ජරාවක් දෙනවද කන්න? අම්මා. ඒක තමයි කියන්නේ ගෙදරකට ආවොත් අපි හිතමු සාමාන්‍ය මිනිස්සෙක් ආවත් ඒ මිනිස්සට පිරිසිදු හේකනේ දෙන්නේ. මේකේ මැටි හට්ටිය හොදලත් නැහැ. හරිද? ඊට පස්සේ ඕක ගෙනහිල්ලි වල අර රෙද්ද දිග ඇරලි වල උපාසකම්ම යනවා පස්සට. නිලමැස්සෝ කිලෝ 1යි. හරිද? ඔව්. නෑ මම මේ කියන කතාව බොරුද කියලා ඔයා හෙට රුවන්වැලි සෑය ගාවට ගිහලා බලන්න. මේක බොරු නම් මට කතා කරලා බයින්. හරිද? එතකොට ඔය මෝඩකම් ඔය ඇත්තවත් දුරු කරන්න ඕන. මේ සමාජයෙන් මේක සම්පූර්ණයෙන් අයින් කරන්න ඕන. හරි? දැන් මේ මගේ බණහන පිරිස මේක කරන්නේ. හරිද? හොඳ ලස්සන පාත්‍රයක් අරගෙන සුදු යකඩ ඒක හොඳට හොදලා ඇතුළ පිහ දාන්න එපා. හොඳට හොදන්න වතුර ටික විතරක් අයින් කරන්න. උණු වතුර දාලා හොදලා වතුර ටික විතරක් අයින් කරන්න. ඇතුළේ ආයි කඩදාසි වලින් පිහ දාන්න එපා. දූවිලි රැඳෙනවා. පොඩි ඩස්ට් එක රැඳෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට කිරි ආහාර 4න් 3ක් පුරවන්න. ඊට පස්සේ මීපැණි ගානට ලස්සනට දාන්න. දාලා කජු කෑලි තියෙනවා නම් ලස්සනට කජු කෑලි අලංකාරවත්ව තියෙන කමක් නැහැ. එහෙම තියන්න. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට ඒකේ මුද්‍රස් බලන් තියෙනවා නම් සෝදලා ලස්සනට මුද්‍රස් බලන් තියන්න. තියලා හැබැයි පියනෙන් වහන්න. එතකොට මැස්සොන්ට කන්න බෑ. ඒක මොකද කරන්නේ? අර වගේ රත්තරන් පාට වැහුම් කඩේකින් වහගෙන මුතු කුඩයක් යටින් ලස්සනට යන්න. අන්න සුජාතලා. ගිහිල්ලා ඕක පූජා කරලා ඉවරලා වැහුම් කඩේ අයින් කරලා ඉවරලා ඔබ පිටිපස්සට ඇවිල්ලා ජීවමාන බුදුරජාණන් වහන්සේ ගැන ජේතවනාරාමයට ගියා වගේ සංඥාව ඇති කරගන්න හිතින් S2 වහගන්න. වහගෙන මොකද වෙන්නේ? අදිවාසේ කියන්නේ අදිවාසේ තුනෝබන්තේ නෙමෙයි අදිවාසේ තු නෝබන්තේ. අපේ උන් කියන්නේ අදිවාසේ තුනෝබන්තේ. අදිවාසේ තු නෝබන්තේ ඛීර. මොකද කියන්නේ? ශීර නෙමෙයි. ශීර සංස්කෘත. ඛීර. මහ ප්‍රාණ khයන්න ඛීර. ශීර කිව්වොත් සංස්කෘත. කිරි සිංහල. ඛීර පායාසං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම